ග්‍රීන් ලයිෆ් වයිබ් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද ජූලි මාසේ 7 වෙනිදා. දැන් වෙලාව හරියටම 5:58යි. මට හිතුණා අද හවස ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. හැම දවසකම හවස 6ත් 7ත් අතර පැයේ මගේ පළවෙනි රාජකාරිය තමයි මල් පැලවලට වතුර දාන එක. වැස්සේ නැත්තම් ඒ වැඩේ නම් අනිවාර්යෙන්ම කරනවා. උදේට කොහොමත් කරන්න වෙලාවක් නැහැ. බලන්නකො ඉතින් නෑවට පස්සේ එයාලගේ තියෙන ලස්සන. ඊළඟට මම කරන්නේ කොහොඹයි කරපිංච කොළයි දාලා මුළු ගේ වටේටම දුම් අල්ලන එක. ඇත්තටම මේ වගේ දුම් ඇල්ලුවාම මදුරුවන්ගෙන් මැස්සන්ගෙන් තියෙන කරදර නම් ගොඩක් දුරට අඩු වෙනවා. කරපිංච කොළ කොහොඹ කොළ පිච්චිලා එන දුම අපේ ශරීරයටත් අහිතකර නෑනේ. ස්වභාවික දේවල් වලින් ඉතින් අපිට මේ වගේ ප්‍රයෝජන ගන්න පුළුවන්. පුළුවන් නම් මේ දුම ගේ ඇතුළටත් අල්ලන්න පුළුවන්. ඒ වුණාට මං නම් ඒකට එච්චර කැමති නෑ. ඒ ඔක්කොමත් කරලා ඊළඟට මම යන්නේ හවසට බුදුන් වඳින්න මල් කඩාගෙන එන්න. හවසට බුදුන් වඳින එක බෞද්ධයෙක් විදිහට මම අනිවාර්යෙන්ම කරන දෙයක්. ඔය දේවල් ටික කරලා ඉවර කරනකොට කොහොමත් රෑ 7 විතර වෙනවා. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මම හැමදාම අනිවාර්යෙන්ම කරන දේවල් කීප. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙත් ඉක්මනටම වීඩියෝ එකකින් හමු වෙමු. සිලි සිලිය පවා සුලගින් තනිම